ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. අදත් මගේ YouTube නාලිකාවට ආදරණීය ඔබ සැම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද? මුලින්ම මහා එකතු වුණු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනි. දිගටම රැඳිලා ඉන්න කියලාත් බොහොම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේ මාසේ නොවැම්බර් මාසේ ඒ කියන්නේ 11 වෙනි මාසය. අපි අවුරුද්දේ අවසාන කාල සීමාවටත් ලං වෙලා තමයි ඉන්නේ. ඉතින් නොවැම්බර් මාසය 11 වෙනි මාසය අපිට කොහොමද වැදගත් වෙන්නේ? අපිට බොහෝ සෙයින්ම මේ නොවැම්බර් මාසය වැදගත් වෙනවා. 11 පෝර්ටල් එක ඕපන් වෙන්නේ මේ නොවැම්බර් මාසය තුලදී. ඉතින් අපිට අපි ආස දේවල් ආකර්ෂණය කරගන්න මේ මාසය යොදා ගන්න පුළුවන්. ඉතින් අපි ආස දේවල් ආකර්ෂණය කරගන්න යොදා ගන්න පුළුවන් මේ මාසයේදී 11 ඔබ දකින්න කෙනෙක් නම් මේ හරහා යුනිවර්ස් එක ඔබට මොන වගේ පණිවිඩද අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මම අද ඔබව දැනුවත් කරන්න යන්නේ අන්න ඒ කාරණාව ගැන. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. දේවදූත අංක 11. මේ අංකය හරහා අදහස් වෙන්නේ මොකක්ද? 11 නිතර පේන කෙනෙක් නම් ඔබට නොපෙනෙන බලවේගයන්ගෙන් සහාය ලැබෙන බවට දේවදූත පණිවිඩයක් තමයි මේ 11 අංකය කියලා කියන්නේ. ඉතින් මේ මොහොතේ ඔබේ ලෝකයේ සියල්ල නියමිත වේලාවට සිදුවන බවත් දිව්‍යමය මඟ පෙන්වීමක් ඇති බවත් ඔබ අනිවාර්යෙන් විශ්වාස කරන්න ඕන කාරණාවක්. ඉතින් 11 දකිනවා නම් අනිවාර්යෙන් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒක ගැනත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ හරහා ඔබට වැඩියෙන් ආශිර්වාද මේ යුනිවර්ස් එක හරහා ලැබෙනවා. 11 අංකය ඉහළම අනුපිළිවෙලෙහි පෙළ ගැස්මේ අංකයක්. සංඛ්‍යාත්මකව අංක 1 දෙවියන්ගේ අංකය ලෙසද සැලකනවා. එය ජීවත්වන සෑම දෙයකම ඒකීයභාවය නිරූපණය කරන්න සමත් වෙනවා. තවත් විටක අංක 1 ජව සම්පන්නව ඉහළම අංකයක්. 11 මේ අංකය පුනරාවර්තනය වෙන විට එය එකෙහි ශක්තිය තවත් වැඩි කරනවා. වෘත්තීය ජීවිතයට මේ 11 දේවදූත සංඛ්‍යාව පවසන කාරණාව නම් ඔබේ වෘත්තීය ජීවිතය සඳහා ස්ථාවර ශක්තියක් බවයි. ඔබේ අවසාන ජීවන අරමුණ සහ ඒ ඔබේ කාර්ය හරහා ප්‍රකාශ වන ආකාරය අතර නව පෙළ ගැස්මකට ඔබ ළඟා වී ඇති බව දෙවියන් ඔබට පවසනවා. 11 ක්‍රියාවලිය විශ්වාස කරන්න. ඔබේ වෘත්තීය සිහින සමග සම්බන්ධ වීමට ඔබව දිරිමත් කරනවා මේ යුනිවර්ස් එක. ඉතින් විශ්වයට ස්තුතිවන්ත වන්න. ඔබ බලවත් වෙනවා. ඒ විශ්වාස කරන්න. මූල්‍යමය වශයෙන් 11 දේවදූත සංඛ්‍යාව දකින්න එක කවර ආකාරයේ පණිවිඩයක් ඇත්තෙම ඔබට ලබා දෙනවාද? මූල්‍යමය වශයෙන් 11 දේවදූත අංකය දැකීම විශ්වාසය පිළිබඳ විශාල පණිවිඩයක් ඔබට ලබා දෙනවා. විශ්වාස කරන්න. මූල්‍යමය ස්ථාවරත්වය ඔබට හිමි වන බව. ඉතින් ඔබේ විශාල මූල්‍ය ඉලක්ක මොනවද? ඔබ උපයන මුදලින් අත්කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔබේ මුදල් තත්ත්වය ගැන හිතන විට 11 ඔබ දකිනවා නම් මුදල් සමග ඔබේ සම්බන්ධතාවයේ විශාල චිත්‍රය බලන්න පටන් ගන්න. ඔබට අවශ්‍ය දේ තීරණය කරන්න පටන් ගන්න. දැන් ඔබට ශක්තිය පවතිනවා. විශාල ලෙස සිතන්න. ලැබීමට ඉතින් දැන් සූදානම් වන්න. ඇත්තෙන්ම 11 දේවදූත සංඛ්‍යාවට වඩා හොඳ දේවදූත සංඛ්‍යාවක් ගැන සිතීම පවා දුෂ්කරයි. ඔබ 11 දකින්නවා කියලා කියන්නේ ඔබ විශේෂම කෙනෙක්. මොකද විශ්වයේ
අසීමිත ආශිර්වාදය ඔබ ළඟමයි. ඔබ යමක් විශ්වයට ප්‍රකාශ කරනකොට මේ 11 දේවදූත අංකය දකිනවා කියන්නේම ප්‍රකාශ කළ දේ දැනටමත් ඔබ වෙත පැමිණෙමින් පවතින බවයි. සියල්ල කාල සටහනකට අනුව සිදුවන බවත් විශ්වය ඔබේ පැත්තේ බවත් ඔබට විශ්වාස කළ හැකි බව ඔබට මතක් කරනවා මේ 11 දේවදූත සංඛ්‍යාව ඔබ ඉදිරියට ඇවිත්. 11 දේවදූත සංඛ්‍යාව නිතරම ඔබට පේනවා නම් ඔබ කරන්න ඕනේ ඔබ නිවැරදි මාර්ගයේ සිටිනා බව විශ්වාස කරන එක. කරදර වීම, බියවීම අවශ්‍ය වන්නේ නැහැ දැන්. සිතන්න ඔබ විශ්වය ඔබට සෑම දෙයක්ම ලබා දෙනවා කියලා. 11 දේවදූත සංඛ්‍යාව දකින ඔබ ප්‍රාර්ථනාව කිරීම වැදගත් කාරණාවක්ද? ඇත්තෙන්ම ඔව්. ඔබ අනිවාර්යයෙන්ම 11 දකිනවා නම් ප්‍රාර්ථනාවක් මේ විශ්වයට මුදා හරින්න. නමුත් ඒ ඕනෑම ප්‍රාර්ථනාවක් පමණක්ම නෙමෙයි. ඒ ඔබේ ලෝකයේ ජීවයට පැමිණෙනු දැකීමට ඔබ සැබවින්ම කැමති දෙයක ප්‍රාර්ථනාවක් බවට පත් කර ගැනීමත් ඔබ කළ යුතුම දෙයක් වෙනවා. උදාහරණයක් මම ඔබට කිව්වොත් මෙන්න මෙහෙම. ඔබ අකමැති රැකියාවක ඉන්නවා කියලා හිතන්නකෝ. ඔබ විශ්වයට කියනවා මේ රැකියාවෙන් මට ඉක්මනින්ම අයින් වෙන්න ඉවත් වෙන්න අවස්ථාව ලබා දුන්නාට ස්තුතියි කියලා. මෙන්න මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ විදිහට ප්‍රාර්ථනා කළා විතරක්ම මදි. ඔබ ප්‍රාර්ථනා කරන්න ඕනේ මට නිවැරදි වෘත්තීය මාර්ගයේ සොයාගන්න අවස්ථාවද ලබා දීම පිළිබඳව මේ විශ්වයට ස්තුතියි කියලා. ඔබේ ප්‍රාර්ථනාවට සැබෑ වැඩ කිහිපයක් යොදවන්න. එවිට විශ්වය ඒ ඔබ වෙත ඉක්මනින්ම ආකර්ෂණය කරන්න පටන් ගන්නවා. නව ආරම්භයන් ඔබ වෙත ගලාගෙන එන්න පටන් ගන්නවා. මේ 11 දේවදූත අංකය ඔබ දකිනවා කියලා කියන්නේ. ඔබේ ජීවිතය ලස්සන පිටුවකට පෙරලෙන්නයි යන්නේ. ඉතින් ඒ විශ්වාස කරන්න. ඔබට හොඳම දේ ලැබෙනවා. ඔබට හොඳම දේ සිද්ධ වෙනවා. ආදරයේ සම්බන්ධ කාරණාවන් වලදී ඔබ සතුටින් නෙවෙයි නම් ඉන්නේ. ඔබට ඉක්මනින්ම සතුට ගලාගෙන එනවා. ඔබට ගැළපෙන සහකරු ඔබට හිමි වෙනවා. ඉතින් දුකින් හිටපු කාලය ඉක්මනින්ම අවසන් වෙනවා. ඒ විශ්වාස කරන්න. ඔබට නොගැලපෙන දේ ඉවත් කර දමන්න. එවිට ඔබට හොඳම දේ, ඔබට වටිනාම දේ ඔබ වෙත ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. අල්ලගෙන ඉන්න එපා. ඔබට නොගැලපෙනවා, ඔබට නොසුදුසුයි බව ඔබට හැඟවෙනවා නම් අනිවාර්යෙන් ඒ ඉවත දමන්න. ඔබට හොඳම දේ මේ විශ්වය හරහා ලබා දෙනවාමයි. 11 දේවදූත අංකය දැකපු නැති කෙනෙක් වුණත් මේ වීඩියෝ එක බලන්න හිතුණා කියලා කියන්නේම ඔබ විශේෂ කෙනෙක් සහ මේකේ ආශිර්වාදය අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. ඉතින් මේ නොවැම්බර් මාසයේ පුරාවටම ඔබට අවශ්‍ය කරන වාස කරන දේවල් අනිවාර්යෙන්ම විශ්වයට මුදා හරින්න. ඉතින් 11 පෝටල් එක හරහා ඔබේ ජීවිතයට ඕන කරන දේවල් ආකර්ෂණය කරගන්නත් අනිවාර්යෙන්ම ඔබ කටයුතු කරන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් රැඳිලා හිටපු ඔබ සැමට මං ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අදට ගිහින් එන්න. සැමට යහපත් විදියට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තාමත් මගේ channel එක subscribe නොකළ කෙනෙක් නම් කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමි වේවා.